මේ මම බිස්නස් කරන මල්ලිකයට හදපු පෙන්ෂන් ප්ලෑන් එකක්. සාමාන්‍ය බිස්නස් කරන කෙනෙක්ට මේ මන්ත්ලි ස්ටේබල් ඉන්කම් එකක් නැහැ. එතකොට ඒගොල්ලන්ට මේ මාසික වාරිකයක් දාගෙන යන එකේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒගේ කල්ලොත් මේ වෙන ප්ලෑන් එකක් තිබිලා ඒක මේ නතර වෙලා තිබුණා. ඒක එක දිගට දාගෙන යන්න බැරි හින්දා මේ ඒගොල්ලන්ට අවුරුද්දේ තැනින් තැන තමයි සල්ලි හම්බෙන්නේ. මම ඒ විදිහට ඩිසයින් කරා මේ ප්ලෑන් එක. එතකොට එයාට දැන් අවුරුදු 25යි. මම හැදුවේ එයාට පෙන්ෂන් ප්ලෑන් එක අවුරුදු 50දී රිටයර්මන්ට් එක හම්බෙන්න. එතකොට රිටයර්මන්ට් ෆන්ඩ් එක හම්බ වෙනවා +116ක්. එයාට ඒ ෆන්ඩ් එක එකපාර ගත්තේ නැතුව එයාට එතෙන්දි තමයි තීරණය කරන්නේ. ඒ කියන්නේ අවුරුදු 50දී එයා තීරණය කරනවා එකපාර සල්ලි ගන්නවද වාරික විදිහට ඉස්සරහට පෙන්ෂන් එකක් විදිහට ගන්නවද කියලා. එයා පෙන්ෂන් එකක් විදිහට ගන්න තීරණය කරොත් එහෙම එයාට මේ අවුරුදු 50දී 36000 ගානේ ඉඳන් අවුරුදු 70 වෙනකන් 1,55,000 වෙනකන් මේ ඔක්කොම මිලියන 33ක් මේ හම්බ වෙනවා පෙන්ෂන් එක. එතකොට මෙයාට දැන් මේක කරගෙන යනකොට මේ වගේ ප්‍රශ්න ටිකක් එන්න පුළුවන්. එතකොට පාෂන් ඩිසේබිලිටි එකක් එන්න පුළුවන්. එහෙම වුණොත් එයාට ශරීරයේ කොටසකට හානියක් වුණොත් එහෙම එයාට ඒ 1 මිලියන් තියෙන ඒකේ පර්සන්ටේජ් එකක් එයාට හම්බ වෙනවා. එතකොට එයාට ටෝටල් ඩිසේබිලිටි එක පූර්ණ එක්තැනීමක් වුණොත් එහෙම 1 මිලියන් එයාගේ ගෙදරට හම්බ වෙනවා. එයාට ඒ ගෙදරට හම්බෙලා ඊට පස්සේ එයාට බිස්නස් එක කරගෙන යන්න අමාරු බැරි වෙනවානේ. ඒකින්ද එයාට මේ ඉස්සරහට තියෙන වාරික ටික කම්පැනි එක ගානේ දාගෙන යනවා. කම්පැනි එක ගානේ දාගෙන ගිහලා එයාගේ පෙන්ෂන් ෆන්ඩ් එක හදලා දීලා පෙන්ෂන් එක එයාට ඒ විදිහට පෙන්ෂන් එක මිලියන 33ක් හම්බ වෙනවා. අතට ඒ විදිහට 1 මිලියනුත් හම්බ වෙනවා. ඊට පස්සේ එයාට මාසිකව 20000 ගානේ මේ යාගේ අවුරුදු 50 සම්පූර්ණ වෙනකම් 20000 ගානේ මාසිකව හම්බ වෙනවා. මේක 50000 වෙනකම් හදන්න පුළුවන්. ඒ මල්ලි කිව්වා ඒක 20000ක් තිබ්බොත් ඇති කියලා. ඊට පස්සේ මේ එයාට ඩෙත් එකක් වුණොත් එහෙම මේ 1 මිලියන් කවර් එකක් තියෙනවා. ඒක ඇක්සිඩන්ට් එකක් හරහා වුණොත් එහෙම ඇක්සිඩන්ට් එකක් වුණොත් වෙන තව 1 මිලියන් එකතු වෙලා 2 මිලියන් එයාට හම්බ වෙනවා. ඒ හම්බ වුණත් එතනින් පස්සෙත් මේ කම්පැනි එක ගානේ සල්ලි දාගෙන ගිහලා එයා ගෙදර කට්ටියට මේ ෆන්ඩ් එක හදලා දෙනවා. මිලියන 33 එයාට ඒගොල්ලන්ට පෙන්ෂන් එක ගන්න පුළුවන් ගෙදර එයාගේ නම් කරන කෙනාට. ඊට පස්සේ ගෙදර නම් කරන එකාට එනවා 50 වෙනකම් 20000 ගානේ හම්බ වෙනවා මාසෙට. එතකොට බලමු මං එයාට හැදුවේ මේ 1,50,000ක් එකපාර සල්ලි දාලා ඊට පස්සේ මේ අවුරුදු 25ක් දාගෙන යන්න. එතකොට ඒ කාලෙටම මේ 37,50,000ක් තමයි ගෙවන්නේ අවුරුදු 25ටම. එයාට එකපාර ලම්සම් එකක් විදිහට ගත්තොත් +116ක් හම්බ වෙනවා. එතකොට +78ක් දැම්මට වඩා හම්බ වෙනවා මේ කවර්ස් ටික ඔක්කොම දීලා කම්පැනි ගානේ. පෙන්ෂන් එකක් විදිහට ගත්තොත් +330ක් හම්බ වෙනවා. එතකොට දාපු ගානට වඩා +292ක් හම්බ වෙනවා. මේ කවර්ස් ටික ඔක්කොම දීලා. දැන් බිස්නස් කරන කෙනෙක්ට ස්ටෙඩි ඉන්කම් එකක් නැහැ. ඒක නිසා එයාට දැන් 1,50,000ක් මේ ඇනුවල් ප්‍රීමියම් එකක් විදිහට දාලා පටන් අරගෙන එයාට වාරික 30කින් 40කින් වුණත් කෑලි කරලා මේ 50කින් 100කින් වුණත් එයාට කෑලි කරලා ඊගාව 1,50,000 අවුරුදු ඇතුළත දාන්න පුළුවන්. එයාට ඉතින් මාස 7ක් 8ක් ගිහලා එකපාර සල්ලි හම්බ වෙනවා. ඒ වෙලාවෙ දැම්මත් ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒකයි අපි තව ෆියුචර් ප්‍රීමියම් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. අපිට අවුරුදු 2 3කම සල්ලි එකපාර දාන්නත් පුළුවන්. ඒකින්ද මේක ඔයාලට කිසි කරදරයක් නැතුව මේක මේ අවුරුදු 25 ඇදගෙන යන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. පහළ තියෙන WhatsApp බටන් එකේ මැසේජ් එකක් දාන්න.